ගෙනාව මාලිමාවට JVP එකට පිටස්තරින් හරිනි අමරසූරිය මැතිණිය ඇතුළු පිරිසක් ආචාර්යවරු මහාචාර්යවරු ගෙනල්ලා මෙන්න මේ සෙට් එක ගැන කතා කරන්න පටන් ගත්ත අනුර කුමාර සානායක හැම රැස්වීමකම කිව්වේ මෙන්න අපිත් එක්ක ඉන්න වැඩකාරයෝ ටිකක් ඒ වැඩකාරයෝ කවුරු JVP කාරයෝ නෙමෙයි ඉතාම සියුම්ව ලාල් කාන්තලා හඳුන් නෙත්තිලා ඒ ඔක්කොම පැත්තකට දාලා ඒගොල්ලෝ දක්ෂද නැද්ද වැඩක් නැහැ සාකච්ඡාවටවත් ගත්තේ නැහැ වෙන සෙට් එකක් අරන් මෙන්න ඉන්නවා අපිත් එක්ක ආචාර්යවරු මහාචාර්යවරු පොලිසිය අය හමුදාවේ අය මෙන්න අලුත් ටීම් එක මේ තමයි රට හදන ටීම් එක කිව්වා අලුත් මිනිස්සු නැවත ලක්ෂ 70ක් අරගෙන 159ක් ගත්තා මේ සරල අවබෝධය අපිට තියෙන්න ඕනේ මං ඔබෙන් අහනවා මාලිමාව නිකම් දිනුවා කියලා කවුරු හරි හිතනවා නම් ඒක ඔබ විසින් ඔබව රවටා ගැනීමක් මේ ජයග්‍රාහී ආණ්ඩුව ගැන කිව්වොත් ටිකක් දිගින් දිගටම දවසින් දවස තමන්ගේ නොහැකියාව එහෙම නැත්නම් තමන්ට බැරිකම තමන්ගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් හැබැයි ජයග්‍රාහී ලීලාවෙන් තවදුරටත් බොරු කියමින් ඉන්නවා කිසිම ප්‍රශ්නයකට උත්තර හොයන්න අනුර කුමාරට උවමනාවක් නැහැ අනුර කුමාර කවදාවත් මේ රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න සූදානම්ව හිටපු නායකයෙක් නෙවෙයි මම දැක්ක දැන් මේ සතියේ එයාගේ කතා බහ දිහා උතුරු නැගෙනහිරට ගිහිල්ලා මඩකලපුව පැත්තේ බොහොම ගැඹීරව කියනවා යලි ජාතිවාදයටවත් දෙමළ සහ සිංහල යුද්ධයකටවත් මම ඉඩ තියන්නේ නැහැ කියලා කියනවා අන්රේම කියනවා මිනිස්සු අප්පුඩි ගහනවා ඇයි මිනිස්සු යලි යලිත් රැවටෙනවා මේ යුද්ධය පැමිණි මොහොතේදී දෙමළ ජනතාව සහ සිංහල ජනතාව ඇතුළු මේ අයගේ අර්බුදයට තිබුණු එකම පිළියම හැටියට දැනට දීලා තියෙන පළාත් සභාව විතරයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ විසඳගෙන සිංහල සහ දෙමළ අය අතර සැකය අඩු කරගන්න තියෙන එකම විසඳුම පළාත් සභා ක්‍රමය විතරයි. අනුර පළාත් සභා ඡන්දේ තියන්නේ නැහැ. ටිල්වින් පළාත් සභා ඡන්දේ තියන්නේ නැහැ කියලා අද කියනවා. කියන අතරතුර එකම විසඳුමවත් ක්‍රියාත්මක නොකරන අතරතුර අනුර අභිමාණයෙන් කියනවා යලි එහෙම අර්බුද ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා. බොරු. අර්බුදයට තිබුණු එකම විසඳුමවත් ක්‍රියාත්මක නොකරන අනුර. මේ පැත්තේ අරහෙ කියනවා ඉස්සල්ලා අර්බුදය විසඳනවා අපි ආය අර්බුදෙන්න දෙන්නේ නැහැ මෙහෙම කියලා බොරු ටිකක් කියනකොට ටිලින් කියන පළාත් සභාව තියන්නේ නැහැ කියලා. ඊළඟ අර්බුදය අනුරට කියන්න පුළුවන්. අනුර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආපු කෙනෙක්. ටිල්වින් කවුද එහෙම කියන්නේ? මේක අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඔබ මාව පත් කරන්නේ ඔබේ කැමැත්තෙන් ඔබ පිළිබඳව තීරණ ගන්න මම ගන්න තීරණ ඔබ මට කියලා තියෙන එකඟ වෙලා තියෙන රටේ මිනිස්සු අනුරට අපි කැමති වුණත් අකමැති වුණත් ජනාධිපති ධූරයේ දුන්නා එතුමා අපේ රටේ ජනාධිපති එයා ගන්න තීරණ වළංගුයි ඇයි අපි පත් කළේ මේ රටේ බහුතරය ටිල්වින් ඡන්දෙන් ආපු කෙනෙක්ද ජාතික ලයිස්තුවෙන් ආපු කෙනෙක්ද මොකුත් නැහැ එයා කියනවා පළාත් සභා ඡන්දේ නැහැ කියලා මේක විකෘතියක් කියලා පේන්නේ නැද්ද? මේක විකෘතියක්. ටිල්වින් සිල්වා කියලා කියන්නේ ජවිපේ නැමැති පක්ෂයේ මහලේකම්. රටේ මහලේකම් නෙමෙයි යා. රටේ මහලේකම් හරි රටේ තනතුරක් ගන්න හරි පාර්ලිමේන්තුවට එන්න ඕනේ. එක්ක පළාත් සභාවට යන්න ඕනේ. එක්ක ප්‍රාදේශ සභාවට යන්න ඕනේ. එක්ක ජනාධිපති වෙන්න. මේ එකදු තනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතියක්. සමාජයේ විකෘති වුණාට පස්සේ විකෘති සමාජයක් ඇතුලේ විකෘති සමාජයක් ඇතුලේ තීරණ ගැනීමේ බලය සමාජයට වගකීමක් නැති මිනිස්සු අතර ගිහිලා තියෙන මොහොතක්. මේක අර්බුදයක්. හැබැයි මේ රටේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අනුර දිගින් දිගටම ඒ කතා ටික කියාගෙන යද්දි තමන් විසින් මේ රටේ නිර්මාණය කරන අලුත් ප්‍රශ්න එක තමයි මම මේ දිගටම කතා කරගෙන ඉන්න දේ. අනුරගේ ඊළඟ අර්බුදය තමයි වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම. හැම වෙලාවකම මිනිස්සු බොරුවෙන් රැවටීම මම බොරුවෙන් රැවටීම උදාහරණයක් ඔය කිව්වේ. වගකීම් විරහිත ප්‍රකාශ. අනුරගේ තියෙන ප්‍රධාන අර්බුදය තමයි මිනිස්සු ටිකක් දැක්කාම අප්පුඩි ගහපුවාම එනවා පොඩි ගැම්මක් ආපු ගමන් කියන්න ඕන දේ එපා දෙයි දෙකම කියනවා. කියන්න ඕන දේ එපා දෙයි දෙකම කිව්ව ගමන් එයා ඇති කරන අලුත් අර්බුද. මොකද්ද? එයා කිව්වා ළඟදි දවසක ටැක්ස් එකක් ගහනවා වාහන ගෙන්නන්න වෙන්නේ නැහැ අනම්මනම් කියලා ඒගොල්ලෝ කතාවක් කිව්වා. ආණ්ඩුවෙන් යම් ප්‍රකාශයක් කරනවා ඩොලර් අර්බුදයත් එක්ක මෙහෙම වෙනවා. ඒ ප්‍රකාශය කරද්දී ඊට කලින්
අසාමාන්‍ය ලෙස වාහන වගේක් ගේන්න ඇනවුම් කරනවා. වාහන ගෙනල්ලා ඩොලරේ මිල තව වැඩි වෙයි කියලා හිතෙන හින්දා වාහන ගේන එක අඩු කරන්න බද්දක් ගහනවා. හැබැයි බද්ද ගහන දවසට කලින් දවසේ අසාමාන්‍ය ලෙස වාහන ඉල්ලුමක් යනවා. ඕකමනේ මහ බැංකුවේ උනේ. ඕකමනේ සීනිබදු වංචාවේ උනේ. සීනිබදු වංචාව කියලා එකක් පහුගිය දවස්වල ඇහුණා නම් ඒත් ඕකමයි. සීනි වලට හෙට ඉඳලා රුපියල් 50ක බද්දක් ගහනවා. ඒ පණිවිඩයේ හෙටේදී අද සීනි ගොඩාක් ඕඩර් කළා ලංකාව ඇතුළට. මහ බැංකු බැඳුම් කර වංචාව කියන්නේ තෝකමයි. රුපියල් බිලියනයක් ගන්නවා කියලා කිව්වා. හැබැයි බිලියන 10ක් ගන්නවා කියන පණිවිඩය ගියා. මේ දෙකම තුනම සමානයි. මේ තුන වෙන වෙනම ගත්තම මේ තුන සමාන හොරකම්. මේ තුන සමාන හොරකම්. හැබැයි මේ සමාන හොරකම් ටික ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙන ක්‍රමයකට කියන ඒක ඔබට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ගජමිතුරු ධනවාදයට මම විරුද්ධයි කියලා කියනවා. ගජමිතුරු ධනවාදය කියන්නේ ඕකට. රටේ හැම මිනිහෙකුටම වාහන ගේන්න අවස්ථාව තියෙනවා රයිට් හරි ඒක ධනවාදය ඕකේ. ගේන්න බැයි නම් කාටවත් බෑ. ඊට කලින් හොරෙන් පණිවිඩය දීලා තමන්ගේ හිතවතුන් ටිකකට අතිරේක වාසියක් දෙන එකට තමයි ගජමිතුරු ධනවාදය කියන්නේ. සජිත් ගජමිතුරු ධනවාදයට විරුද්ධයි. අනුර ගජමිතුරු ධනවාදයට පක්ෂයි. රට අනුරට සජිත් විපක්ෂයට. හරි දේ කියන මිනිහා විපක්ෂයට. බොරුවයි හොරකමටයි ඉඩ දෙන මිනිහා ගජමිතුරු ධනවාදයට ඉඩ දෙන මිනිහා වැඩපිළිවෙලක් නැති මිනිහා ආණ්ඩුවට. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රශ්නයක්වත් අනුර කුමාර සානායකගේ දක්ෂතාවයක්වත් නිසා නෙමෙයි. අපි පක්ෂයක් ලෙස අලුතින් හිතනකම් අපට දිනන්න වෙන්නේ නැහැ. මේක සාකච්ඡාවට ගන්න ඕන දෙයක්. හැබැයි ඊළඟ අර්බුදය වෙන්නේ පරාජයත් එක්ක අපි අධෛර්ය වෙනවා. පරාජයත් එක්ක අපිත් එක්ක ඉන්න මිනිස්සු අඩු වෙනවා. පරාජයත් එක්ක අපේ පක්ෂයේ පරාජයත් එක්ක රට පරදිනවා. මිනිස්සු සැපක් නැතුවම මිය යනවා. ඒ නිසා මෙතන ඉන්න කොළපාට සමාජයේ හැම මිනිස්සෙකුටම කියනවා මේ රටේ මිනිස්සු සැපට ඉන්නවද? හිනහ වෙනවද? සතුටින් ජීවිතේ ගෙවනවද? දරු පවුලත් එක්ක ගෙවන කාලය වැඩි වෙනවද? ළමයා හොඳ ඉස්කෝලේකට යනවද? නිරෝගී ජීවිතයක් ලැබෙනවද? බෙහෙත් ටික වෙලාවට එනවද? ගුණාත්මක කෑම වේල එනවද? මේ රටේ මිනිස්සු සියල්ල ඔය ඔක්කොම තීරණය වෙන්නේ මේ කොළපාට සමාජයේ මිනිස්සු මේ රට කොළපාට සමාජයක් බවට පත් කළොත් විතරයි. ඒ නිසා මම ඉස්සරළම ඉල්ලීමක් කරනවා අවසාන වශයෙන් මේ ඉන්න සජබ පාක්ෂිකයෝ සියලු දෙනාගෙන් අපිත් එක්ක හිටපු ඔබත් එක්ක හිටපු UMP කාර්යයට ඉස්සරළම කතා කරන්න.